ඔබ දන්නවා ගොඩනැගිලි කඩා ඉවත් කරාම අපි ඒ එකතු වෙන අබලි ද්‍රව්‍ය බොහෝ දුරට ලෑන්ඩ් ෆිල්ස් වලට තමයි භාවිතා කරන්නේ. ඉතින් ඊශ්‍රායලයේ කල්පනා කරලා තියෙනවා එහෙම නෙමෙයි. මේ අපි මේ කාලේ විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ සස්ටේනබල් ඩිවලොප්මන්ට්. ඒ කියන්නේ තිරසාර සංවර්ධනයක් සඳහා. ඒකට ඔවුන් විශේෂ සොයා ගැනීමක් කරලා තියෙනවා. මේ අබලි ද්‍රව්‍ය නැවත ගොඩනැගිලි නිෂ්පාදනය සඳහා ප්‍රතිචක්‍රීකරණය කරලා භාවිතා කළ හැකි තාක්ෂණයක් හොයාගන්න. මෝපිට් කියන තාක්ෂණය තමයි මේකේ නම විදිහට උන් යොදාගෙන තියෙන්නේ. ඊශ්‍රායලයේ රොම් කියන සමාගම විසින් තමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක අපිට හැකියාව ලැබෙනවා අපි කඩා ඉවත් කරන ගොඩනැගිලි වල අබලි ද්‍රව්‍ය නැවත ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භාවිතා කරන්න. මේකෙන් කාරණා දෙකක් වෙනවා. ඒ තමයි ලෑන්ඩ් ෆිල්ස් වලට මේවා යොදවා ගැනීමෙන් පරිසරයට වෙන හානි අඩු වෙනවා. දෙවෙනි එක අලුතින් ගොඩනැගිලි ද්‍රව්‍ය යොදා ගැනීම නිසා පරිසරයට සහ ඒ ආර්ථිකයට වෙන බලපෑම අඩු කරනවා. ඒක විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අපි දන්නවා ලංකාව වගේ වෙමින් පවතින රටවල් වලට විශාල පිරිවැයක් දරන්න වෙනවා. මේක අඩු කරන්නත් ඒ වගේම පාරිසරික හානිය අඩු කරන්නත් ඊශ්‍රායලයේ මේ නව සොයා ගැනීම අනිවාර්යයෙන්ම දායක වෙනවා.